ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක ඇල්ගොරිතම් එකට අනුව මැච් වෙනවද කියලා. තුන්වෙනි එක තමයි එක්ස්පීරියන්ස් ෆිල්ටර් එක. ඔයාට ඇත්තට මේ රටේ කොලැබරේටර් කෙනෙක් වෙන්න බෑ. අරවින්ද 2025 ඕස්ට්‍රේලියාවට ගොඩක් මයිග්‍රන්ට්ලා එනවා. අපි දන්නවා ලාංකිකයෙක් ගොඩක් යනවා. දැන් අපි කතා කරා වගේ එයාලගේ ජොබ් මාකට් එකක් තියෙනවා, රෙසිඩෙන්ෂල් චාන්සස් දෙනවා එයාලා. එතකොට අපි ග්ලෝබලි ගත්තොත් 2025 දී ඕස්ට්‍රේලියාව මයිග්‍රන්ට් කෙනෙක්ගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? එයාලට මොනවාද ෆුල්ෆිල් කරන්න ඕනේ දේවල් මොනවද තියෙන්නේ? ඇත්තටම ගත්තොත් ඕස්ට්‍රේලියාව හැමෝම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙනවා අලයින්මන්ට් වෙන කට්ටිය. මම අර මුලකදී ප්‍රශ්නකදී වාට උත්තරයක් දුන්නා නේද? 1,32,000ක් මයිග්‍රන්ට්ස්ලා ඔකියුපේෂන් 112කින් health care, ICT, education, engineering and infrastructures කියන පහට එයාලා බෙදලා වෙන් කරලා ගන්නවා කියලා. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ බ්ලූප්‍රින්ට් එක. ඒගොල්ලන්ගේ ඔකියුපේෂනල් බ්ලූප්‍රින්ට් එක හැදෙන්නේ එතනින්. හැබැයි එතනදී එයාලා මයිග්‍රන්ට් කෙනෙක් වුණත් නැත්නම් ඕස්ට්‍රේලියන් කෙනෙක් වුණත් එයාලගේ අපි කියනවා ජොබ් මාකට් එකට ගනිද්දී මේන් ෆිල්ටර්ස් තුනක් පාවිච්චි කරනවා. පළවෙනි ෆිල්ටර් එක තමයි ඇල්ගොරිතම් ෆිල්ටර් එක. ඒ කියන්නේ ඔයාගේ ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එක ඇල්ගොරිතම් එකට අනුව මැච් වෙනවද කියලා. ඒ කියන්නේ ඔයාගේ CV එක, ඔයාගේ LinkedIn එක, ඔයාගේ ප්‍රොෆයිල් ටික ඒ ඇල්ගොරිතම් එකට කැච් කරගන්න පුළුවන්ද කියන එක ඒගොල්ලෝ පළවෙනිටම බලනවා. දෙවෙනි කාරණාව තමයි රෙකග්නිෂන් ෆිල්ටර් එක. රෙකග්නිෂන් ෆිල්ටර් එකේදී ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔයාගේ ස්කිල්ස්, ඔයාගේ ක්වොලිෆිකේෂන් ඕස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් වලට මැච් වෙනවද කියලා බලනවා. තුන්වෙනි එක තමයි එක්ස්පීරියන්ස් ෆිල්ටර් එක. ඒ කියන්නේ ඔයාට ලෝකලයිස් සහ නැත්නම් ලෝකල් කම්පැනිස් වලට අවශ්‍ය කරන ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් ඔයාට ප්‍රොවයිඩ් කරන්න පුළුවන්ද කියන එක මත තමයි ඔයාට ඕස්ට්‍රේලියන් ජොබ් මාකට් එකේ කොච්චරක් ඉක්මනට කොච්චරක් දුරට ස්ටේබලයිස් වෙන්න පුළුවන්ද කියන එක බලපාන්නේ. ගොඩක් වෙලාවට අපි යන මෙන්ටැලිටි එක තමයි අපි මෙහෙ ඩිග්‍රී එකක් MBA එකක් කරලා තිනවා, අපි এডুকেෂන් වලින් ස්ටේබල්, අපිට හොඳ එක්ස්පීරියන්ස් ලයින් එකක් තියෙනවා. හැබැයි ගොඩක් මයිග්‍රන්ට්ස්ලට වැරදෙන දේ තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ ලෙගසි එක මත ඩිපෙන්ඩ් වෙන ජොබ් මාකට් එකක් නෙමෙයි. එයාලා හැම වෙලාවෙම ඩිපෙන්ඩ් වෙන්නේ, එයාලා හැම වෙලාවෙම ඇප්‍රීෂিয়েට් කරන්නේ කාටද ඉක්මනටම ලර්න් කරන්න පුළුවන්, කාටද ඉක්මනටම ඇඩැප්ට් වෙන්න පුළුවන් කියන එක. ඒතකොට අර මං කිව්ව ඔකියුපේෂනල් වලට අමතරව ඉන්න ඔකියුපේෂනල් කට්ටියටත් ඒ ඔකියුපේෂන් එකත් එක්ක ඉන්න කට්ටියට තියෙන වැදගත්ම සාධකය තමයි ඔයාලගේ වැලියුස් කොහොමද ඕස්ට්‍රේලියන් වැලියුස් වලට ඕගොල්ලෝ කම්බිනේෂන් කරගන්නේ, ඒ වගේම ඔයාලගේ ස්කිල් සෙට් එක කොහොමද මැච් කරගන්නේ සහ ඔයාලගේ විසිබිලිටි එක කොහොමද ඕස්ට්‍රේලියාවේ ඇතුලේ ඔයාලා ස්ට්‍රක්චර් කරගන්න කියන එක මත තමයි ඕස්ට්‍රේලියාව අවශ්‍ය කරනම මයිග්‍රන්ට් කෙනෙක් වෙන්න රහස තියෙන්නේ අන්න එතන. ඒතර ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරනවා නම් කෙනෙක් අපි හැමතිස්සෙම බලන්න ඕන මොනවාද යාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. අපිට හේ ස්ටේබල් වෙලා අපි මොනවාද ඒ රට වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක. ඒතර අපි නිකම්ම රටකට යනවා නෙමෙයි, ඒ රටේ අපි ස්ටේබල් වෙන්න ඕන නම් එයාලගේ ෆුල්ෆිල් වෙන්න ඕන දේවල්, අයිඩියාස් අපි තේරුම් අරගෙන තමයි මයිග්‍රේට් කරන්න ඕන. අතරම ගොඩක් වෙලාවට ඕකේ පැතිකඩ තමයි ලංකාවේ කට්ටිය ගොඩක් මයිග්‍රේට් වෙන්නේ හොඳ එඩියුකේෂන් සිස්ටම් එකකට, හොඳ හෙල්ත් කෙයාර් සිස්ටම් එකකට, ෆෙයා පේ එකකට. එතකොට එතන තියෙන ඒගොල්ලන්ගේ තියෙන බෙනිෆිට්ස් ටික ලංකාවේ සාමාන්‍යයෙන් මයිග්‍රේට් වල ස්ටේටස් වල චේන්ජ් එකකුත් වෙනවා. ඉතින් ඔය ඔක්කොමත් එක මයිග්‍රන්ට් කෙනෙක් යද්දී ඔක්කොම කාරණාත් එක්ක තියෙන්නේ එයාලා යන්නේ ඩිපෙන්ඩන්ට් මානසිකත්වය. එතකොට ඩිපෙන්ඩන්ට් මානසිකත්වය කියනවා අපේ වර්ක්ෂොප් වල අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ මෙන්ටැලිටි එක වෙනස් කරන එක. ඩිපෙන්ඩන්ට් මානසිකත්වයක මයිග්‍රේට් කරනවා ඕස්ට්‍රේලියාවට ගියත්, නිව්සීලන්ත වලට ගියත්, කැනඩා වලට ගියත්, USA වලට ගියත්, UK වලට ගියත්, කොයි රටකට ගියත් ඔයා ඩිපෙන්ඩන්ට් මානසිකත්වයක න යන්නේ. ඒ තියෙන වෙල්ෆෙයාර් සිස්ටම් එකට ඇට්‍රැක්ට් වෙලා නම් යන්නේ. ඔයාට ඇත්තට මේ රටේ කොලැබරේටර් කෙනෙක් වෙන්න බෑ. හැබැයි ඒ රටවල් ඔය මං කිව්ව හැම රටක්ම බලාපොරොත්තු වෙන්නේ කොලැබරේෂන් එකක්. එයාලා බලාපොරොත්තු වෙන්නේ ඒ රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ වෙල්ෆෙයාර් සිස්ටම් එකට ඩිපෙන්ඩ් වෙන මිනිස්සු. ඒක තමයි ගොඩක් වෙලාවට මයිග්‍රන්ට්ස්ලට මේ තියෙන ඇන්ටි මයිග්‍රන්ට් කියන තත්ත්වය ගොඩක් වෙලාවට ප්‍රොටෙස්ට්, ගොඩක් වෙලාවට ලෝකේ තියෙන ප්‍රශ්න ඒගොල්ලන්ට මයිග්‍රන්ට්ස්ලට තියෙන ප්‍රධාන ප්‍රශ්න වලට හේතුව තමයි මේගොල්ලෝගේ මේ සයිකොලොජිකල් බැරියර් එක ඒ රටවල් වලට ගැලපෙන්නේ නැති එක.